හරි. අද බලමු මෙන්න මේ වර්ග සමීකරණ සුළු කරලා අපි කොහොමද මෙයාගේ විසඳුම් ගන්න කියලා. අපි දන්නවා. මොකද ගන්න මුලින්ම මෙන්න මේ x වර්ග ඍණ 5යි x ඍණ 14 කියන කෙනාව සාධක වෙන් කර ගන්නවානේ. කොහොමද කරන්නේ? x වර්ගයේ සංගුණකයෙන් මෙන්න මේ නීත පදේ ගුණ කර ගන්නවා. පස්සේ ඍණ 5 හැදෙන විදිහට මෙයාගේ සාධක ලියා ගන්නවා. කොහොමද? එන්නේ මොකද්ද උඩ? දෙවරක් 7නේ. එතකොට ඍණ 5 හැදෙන්න නම් ලොකු එක්කෙනා ඍණ වෙලා චූටි එක්කෙනා ධන වෙන්න ඕනේ. අපි දන්නවනේ ඍණ 5 හැදෙන්න කාගෙන්ද? වෙනසකින් නේද? දැන් මොකද 7න් දෙකක් ගියාම තමයි මොකද්ද? 5 හැදෙන්නේ. ඒතර හැදෙන්න ඕනේ ඍණ 5. එහෙනම් ලොකු එක්කෙනා ඍණ වෙලා චූටි එක්කෙනා ධන වෙන්න ඕනේ. නේ? හරි. දැන් මොකද්ද අපි කරන්නේ? x වර්ගය ලියා ගන්නවා. මෙයා වෙනුවට ලියා ගන්නවා මෙයානේ. මොකද්ද? ධන 2x ඍණ 7x අනිත් ඒවා හැම ඍණ 14 සමානයි බිඳුවට. දැන් මොකද කරන්නේ? දෙන්න අරගෙන වෙන වෙනම සාධක වෙන් කර ගන්නවානේ. මේ දෙන්නට පොදුයි x මෙතනින් x ගියොත් මෙතනින් ඉතුරු වෙනවා x වර්ගයෙන් x ගියාම එකක් ඉතුරුයි. මෙතනින් x ගියාම ධන දෙකක් ඉතුරුයි. ඒතර මේ දෙන්නට පොදුයි කීයද? ඍණ 7නේ. එතකොට ඍණ 7 එළියට ආවම මෙතනින් ඉතුරුයි ධන x එකක්. මෙතනින් ඉතුරු වෙනවා ධන දෙකක්. සමානයි බිඳුවට. දැන් මොකද කරන්නේ? මේ දෙන්න සමානයිනේ. එයා ලියා ගන්න මුලින් x ධන 2 නේද? පස්සේ වරහණක් දාලා මෙතන x දා ගන්නවා. මෙන්න මේ ඍණ 7 මෙතනට දා ගන්නවා. සමානයි බිඳුව. දැන් මේක මොකද්ද මේ? මෙයා සාධක වෙන් කරගත්තා. නේද? මේ තියෙන පුතේ මෙයාම. දැන් අපේ මොකක්ද අරමුණ? මෙයාගේ විසඳුම් හොයන්නනේ. දැන් බලන්නකෝ මේ x ධන 2 ගුණ කිරීම x ඍණ 7නේ. ඔබ දන්නවා වරහණකින් මෙම එකට එක් වෙලා තියෙන මොකකින්ද? ගුණ කිරීමකින් කියලා. එතන මොකක්ද බලන්නේ? මෙයාගෙන් ගුණ කරාම බිඳුව වෙන්න ඕනේ. අපි දන්නවා මොකද්ද? කිසියම් සංඛ්‍යා දෙකක් ගුණ කරලා බිඳුව වෙනවා නම් අනිවාර්යෙන් උන් දෙන්නගෙන් එකෙක් අනිවාර්යෙන්ම බිඳුව වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ නේද? එහෙනම් පුතේ මොකද්ද? එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ x ධන 2 කියන කෑල්ල බිඳුවක් වෙන්න ඕනේ. සමානයි බිඳුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ x ඍණ 7 කියන කෙනා බිඳුවක් වෙන්න ඕනේ. දැන් බලන්න මෙතනින් අපිට පුළුවන් x උත්තරයක් ගන්න. මෙයා මෙහෙට එද්දී x සමානයි ඍණ 2 වෙනවා. මෙන්න එක උත්තරයක්. ආයි මේ ඍණ 7 මෙහෙට යද්දී x සමානයි ධන 7 වෙනවා. ඔන්න අනිත් උත්තරේ. හරිනේ. ඔන්න ඔය විදිහට අපි වර්ග සමීකරණයක සාධක වෙන් කිරීම වලින් විසඳුම් ලබා ගන්නෙ.